හරි මැට්‍රිසස් තමයි තියෙන්නේ. මැට්‍රිසස් වල මේ ඩිටර්මිනන්ට් එක det a සාමාන්‍යයෙන් කියන්නේ det a කියලා. det a එක හදන්න තමයි තියෙන්නේ. ඕක හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හරිම ක්‍රමය. දෙක පොඩි ෂෝට් කට් එකක්. ඒ කියන්නේ අපිට det a කියන එක ඕන වෙනවනේ simultaneous equation. පස්සේ තව ලොකු දේවල් වලට det a එක ඕන වෙනවා. ඉතින් ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් කෙටි ක්‍රමයකුත් තියෙනවා. දැන් ඉස්සෙල්ලාම හරි ක්‍රමයට අපි ගානකින් මෙයා අපි ගමු ඉස්සෙල්ලාම මැට්‍රික්ස් එකක් A සමානයි කියලා 3/3 එකක් ගමු 1 6 1 2 1 14 1 14 තමයි අපිට දෙලා තියෙන මැට්‍රික්ස් එක. දැන් අපි මේකෙන් det a ඩිටර්මිනන්ට් එක හොයන්න තමයි යන්නේ. ඩිටර්මිනන්ට් එක කියන්නේ මෙන්න මේකෙන්ම මේ සම්පූර්ණ මැට්‍රික්ස් එකෙන්ම නිරූපණය කරන සංඛ්‍යාව කියලා හිතන්නකො දැන්. කෙටියෙන්නේ. ඒක නෙමෙයි ඇත්ත. ඒකයි මෙතන මේකේ හැම තැනකෙම det a එක හෙව්වොත් එන්න ඕනේ na සංඛ්‍යාව. ඒ කියන්නේ det a කියන එක හොයන්නේ අපි මෙන්න මෙහෙම රෝ එකක් හරි කොලම් එකක් හරි ගන්න. ඒ රෝ එකට හරි කොලම් එකට හරි එන පොදු සංඛ්‍යාව තමයි det a කියලා ගන්න. හරිද? හිතන්න දැන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ කොලම් එක ගන්න පුළුවන්. මේ කොලම් එක ගන්න පුළුවන්. මේ කොලම් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තට. මෙන්න මේ රෝ එකට අදාළ det a එක හොයන්නත් පුළුවන්. මේ රෝ එකට අදාළ det a එක හොයන්නත් පුළුවන්. ඒ වගේම මේ රෝ එකට අදාළ det a එක හොයන්නත් පුළුවන්. ඔය මොකේ හෙව්වත් එන්න ඕනේ අන්තිමට එකම උත්තරේ. මේ මොකේ හෙව්වත් ඒ කියන්නේ මෙන්න මේකේ මේ රෝ එකේ මේ කොලම් එකේ මේ කොලම් එකේ මේ කොලම් එකේ මොකේ හෙව්වත් එකම උත්තරේ තමයි එන්න ඕනේ. අන්න ඒක තමයි මේ ඔක්කොම නිරූපණය කරන එක සංඛ්‍යාවක් තමයි det a කියලා කියන්නේ කියලා. හරිද? දැන් මේක අච්චාවක් වුණානේ. අයිඩියා ගම එකකින් 2යි හරි 1යි 2යි 14යි 1යි 14යි ඒක හොයද්දිත් මෙහෙම දෙයක් තියෙනවා. හොයන විදිය දන්නවනේ. දැන් අපි ගානෙන් ඉස්සරහට යන් ඒක හොයන විදිය බලා ගන්න. det a දැන් අපිට මේක මං කිව්වා වගේ ඕනම කොලම් එකකට ඕනම රෝ එකකට හොයන්න පුළුවන් නේ. ඉතින් එතකොට දැන් අපි හැමදෙස්සෙම මේ වග බලා ගන්න ඕනේ ලේසිම එක තෝරගන්න. මොකද නැත්තම් ඔය ලොකු කැල්කියුලේෂන් තියෙන එකක් තෝරගත්තොත් එහෙම වර්ධින්න තියෙන ඉදිකට වැඩිනේ. මේකේ ගොඩක් මේ එකතු කිරීම අඩු කිරීම ඔය මේ දන්න රින්න සංඛ්‍යාවක් යන වගේක් යනවා. ඒක නිසා අපි අඩුම එක තෝරගමු. මෙතන මට තේරෙන විදිහට මට මේක ලේසියි කියලා හිතෙනවා. මේ පළවෙනි රෝ එක. මම ඒක තෝරගන්නවා. මෙන්න මේකෙදි දන්න රින්න දාගද්දී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක හැම තිස්සෙම මේ විදිහටමයි වෙන්නේ 3/3ද 4/4ද කොහොම වුණත් මෙන්න මේ විදිහට වෙන්නේ. පටන් ගන්න ධන ලකුණේ. ඒතොර එක කියන එකේ දැන් මේක සයින් එකක් දීලා නැහැනේ. සයින් එකක් දීලා ඒක හිතන්න මේක ඍණ එක වුණා කියලා. ඍණ එක වුණත් අපි මේ ඍණ කියලා නෙමෙයි ගන්න එක. ඒක අපි උඩට ගිහිල්ලා මෙන්න මේකම දාගන්න ඕනේ. මේක ධන මේක ඍණ මේක ධන. ඊපස්සේ යට දෙවෙනි කොලම් එකට ගියා දෙවෙනි රෝ එකට ගියාට පස්සේ මේක ඍණ මේක ධන මේක ඍණ. ඊට පස්සේ තුන්වෙනි එකට ගියාට පස්සේ මේක ධන මේක ඍණ මේක ධන. ඒ විදිහට මේක තව පල්ලෙහාට තිබ්බත් එමය ඉස්සරහට තිබ්බත් ධන ඍණ මාරු වෙවි යන්නේ. ඒක පැහැදිලිනේ. ඕක හැමතිස්සෙම වෙන දෙයක් ෆැක්ට් එකක්. ආයෙක වෙනස් කරන්න බෑ. ඒ විදිහටමයි වෙන්න ඕනේ. ඒක ඉස්සරහට වැදගත් මම කියන්නම් කොහෙද වැදගත් වෙන්නේ කියලා. දැන් මම කිව්වා වගේ මේක දැන් ධන එකනේ තිබ්බේ. මම කිව්වා වගේ දැන් අපි මේකට අදාළ det එක හොයාගෙන යමු. දැන් මම ගත්තේ මෙන්න මේ රෝ එකනේ. මම ඒක මෙහෙම රවුන්ඩ් කරගන්නවා. හරිද? ඒතර දැන් මට ඉස්සෙල්ලාම හොයන්න ඕනේ එකට අදාළ මේ මැට්‍රික්ස් එක. මේ එක කියන එකට අදාළ මැට්‍රික්ස් එක තමයි ඒක හොයාගන්න විදිහ තමයි මේ එක කියන එක හරහා මේ අතට සිරස්වයි ගහනවා ඉරක්. සිරස්වයි ගහනවා ඉරක්. ඒ ගහපුවම මේ ඉතුරු වෙන්නේ අන්න ඒක තමයි එක කියන එකට අදාළ මැට්‍රික්ස් එක.
හරිද? ඒකට අදාළ ලකුණ ධන. දැන් මෙන්න මෙතනට තමයි අර දාගත්ත ධන කියන එක වැදගත් වෙන්නේ. හරිද? දාගත්ත එක කියන එකට අදාළ ලකුණ ධන. ඉස්සෙල්ලා මේ ධන ලියාගත්තා. ඊට පස්සේ මේ එක කියන එක හැමතිස්සෙම වරහන් ඇතුලේ ලියා ගන්න. මොකද සමහර වෙලාවට මේක ඍණ වගේ වුණොත් එහෙම නැත්තම් මෙතන පැටලෙන්න පුළුවන් ඉස්සරහට යද්දී. හැමතිස්සෙම වරහනේ දාගත්තම ඒක ආයේ පැටලීමක් වෙන්නේ නැහැ. ඒකට අදාළ මැට්‍රික්ස් එක ලියාගත්ත 14 1 14 3. ඔය තියෙන පිළිවෙලටම ලියා ගන්න ඕනේ. දැන් එක හරි. ඊට පස්සේ තියෙන 6. 6 කියන්නේ ඍණ. නේ? මේක එන්නේ ඍණ කියන මේ සිම්බල් එක යද්දී දැන්. ඒතකොට ඒක ඍණ. ඍණ දාගත්තා 6 වරහන් ඇතුලේ දාගත්තා. ඒකට අදාළ මැට්‍රික්ස් එක හදන්නේ. ඒකෙත් ගහ ගන්නවා සිරස්වයි ඉරක්. එතකොට ඉතුරු වෙන ටික ලියා ගන්න ඕනේ මේ පිළිවෙලටම. 2 1 1 3යි. ඊට පස්සේ තියෙන 1. එකට අදාළ ධන වරහන් ඇතුලේ 1 දාගත්තා. ඒකත් ඔහම කැපුවා. ඒකට අදාළ මැට්‍රික්ස් එක ලියාගත්තා. 2 14යි 1 14යි. ඊට පස්සේ තමයි වැදගත්ම දේ තියෙන්නේ. මේකේ තියෙනවා මේන් ඩයගනල් එක කියලා එකකුයි සබ් ඩයගනල් එක කියලා එකකුයි. මේන් ඩයගනල් එක වෙන්නේ හැමතිස්සෙම වමේ ඉඳන් දකුණට පාත් වෙන එක. වමේ ඉඳන් දකුණට මේ බෑවුම තියෙන එක තමයි මේන් ඩයගනල් එක. ඒ කියන්නේ මෙන්න මේක. එතකොට මේකේ මේන් ඩයගනල් එක වෙන්නේ මෙන්න මේක. මේකේ මේන් ඩයගනල් එක වෙන්නේ මෙන්න මේක. දැන් අපිට මොකටද මේ මේන් ඩයගනල් එක? මේන් ඩයගනල් එක කරා තමයි මෙන්න මේ මැට්‍රික්ස් එක සුළු කරන්නේ. මෙන්න මෙහෙමයි සුළු කරන්නේ. මේක මේ විදිහටම ලියාගත්තා. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මෙන්න මේක ඇතුලේ det එක. මේක ඇතුලේ ඩිටර්මිනන්ට් එක. මේක ඇතුලේ ඩිටර්මිනන්ට් එක හොයන්නේ මේන් ඩයගනල් එකෙන් සබ් ඩයගනල් එක අඩු කරලා. 2/2 එක ඩිටර්මිනන්ට් එක හොයන්නේ මේන් ඩයගනල් එකෙන් සබ් ඩයගනල් එක අඩු කරලා. එතකොට මේන් ඩයගනල් එක වෙන්නේ 14 වැඩි කිරීම 3. මේක මේකෙන් වැඩි කරන්න ඕනේ. 14 3 42යි. 14 1 14යි. දැන් හිතන්න මෙතන ඍණ තිබිලා ඍණ 14 වැඩි කිරීම 1 වුණා නම් ඍණ 14යිනේ. එතකොට මේ ඍණ 14 කියන එක අනිවාර්යෙන්ම වරහන් ඇතුලේ ලියන්න ඕනේ. මොකද අඩු වෙන්නනේ ඕනේ. එතකොට ඍණයි ගුණ වෙලා ඒ වෙලාවේදී ධන වෙනවා. දැන් මෙතන ධන ලකුණක් වදින්න මම වරහන් දැම්මේ නැහැ. සාමාන්‍යයෙන් මේක ඍණ එකක් ආවොත් විතර අනිවාර්යෙන් වරහනක් දාගන්න. නැත්නම් පැටලෙනවා. පැටලෙනානේ මේ උත්තරේ වරදිනවා. det එක වැරදුනා කියන්නේ ඔයාලට අන්තිමට සිමල්ටේනියස් එකම හදද්දී det එකකින් det උඩ එකේ det එකකින් යට එකකින් det එක බෙදලානේ හදන්නේ. එතකොට වැඩේ වර්ධිනවා. වර්චස් වෙනවා. ඊගාගෙන. පස්සේ ඍණ 6. වරහන් ඇතුලේ දාගත්තා. ඊට පස්සේ මේන් ඩයගනල් එකේ ගාන ලිව්වා. 3 වරක් 2 6යි. එකකින් අඩුන 1 වරක් 1යි. පස්සේ ධන 1යි. මේක නම් ප්‍රශ්නයක් නෑ ධනනේ. 4 වරක් 2 14 වරක් 2 28යි. එකකින් අඩු වෙනවා 14 වරක් 1 14යි. ඊට පස්සේ මේක සාමාන්‍ය විදිහට සුළු කරලා යන්න තියෙන්නේ. ධන එකෙන් වැඩි වෙන්න ඕනේ. 42 න් 14ක් ගියම 28යි. ඍණ 6යි. ධන 6 ඍණෙන් වැඩි වුණාම ඍණ 6යිනේ. 6 එකක් අඩු වුණාම 5යි. අතන ධන එක තියෙන්නේ 24 න් 14ක් ගියාම කියලා 10යි. මෙතන 24 නෙමෙයි 28නේ. ට්‍රැක් නේ පිස්සුනේ ගෙලින්නේ. 28 න් 14ක් ගියාම 14යි. ඊට පස්සේ ධන එක 28 න් වෙනවා 28යි ඍණ 30යි. මෙතනින් එනවා ධන 14ක්. ධන 28යි 14යි ධන 42යි. ඒක ඍණ 30ක් ගියාම ධන 12යි. මේක තමයි අපේ det එක. හරිද? එතකොට මෙන්න මේ මැට්‍රික්ස් එකට අදාළ det එක ඕක. ඕක තමයි det එක හදන මේ ස්ටෑන්ඩඩ් ක්‍රමය. කියන්නේ හරියටම හදන්න ඕන ක්‍රමය.
සාමාන්‍යයෙන් ගානකරන් දෙන්න ඩිට් එක විතරක් හදන එක සමහර විට දෙන්න පුළුවන්. එහෙම වුණොත් මේකෙන් හදන්න ඕනේ. හැබැයි ඔයාලට මෙහෙම වුණොත් හිතන්නකො සිමල්ටේනියස් ඉක්වේෂන් එකක් විසඳන්න තිබ්බා කියලා. එතකොට මේ ඩෙට් එක හදන ඔය දිග ක්‍රමයේ හදාද එහෙම දුක් විඳින්න ඕනේ නැහැ. මොකද ඊට වඩා මේ ගොඩක් ලේසි ක්‍රමයක් තියෙනවා. ගොඩක් ලේසි. දැන් ඩෙට් එක 12යි ආවේ බලන්න මෙන්න මේ ක්‍රමෙනුත් වෙනවා ඩෙට් එක 12. ඒක ගොඩක් ලේසි. මොනවද කරේකෝ? මෙන්න මේ මැට්‍රික්ස් එක ඔය විදිහටම යටින් ලියා ගන්න ඕනේ. හරිද? මේක නැතුව. මේ බ්‍රැකට්ස් දෙක නැතුව. 1 6 1 2 14 1 1 14 3. හරිද? මෙහෙම ලියාගෙන මෙන්න මේ පළවෙනි කොලම් දෙක තියෙන්නේ. පළවෙනි කොලම් දෙක ඒ විදිහටම මේක මෙහෙම තියෙද්දිම තව එකක් ඒ විදිහටම කොපි පේස්ට් කරනවා. 1 6 2 14 1 14. හරිනේ තේරුණාද? මෙන්න මේ පළවෙනි කොලම් දෙක එතනින්ම අරගෙන එක එහෙමම තියෙද්දිම කොපි පේස්ට් කරනවා එහා පැත්තට. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ අතට sorry වැරදි එකක් කැපුණේ. ඇදේරෙන් ලියාගෙන තියෙන්නේ. ඉඳයි යන්නේ. 1 6 1 2 14 1 1 14 3. මේක මෙහෙම කොපි පේස්ට් කරගන්නවා. 1 6 2 14 1 14. හරිද? ඊට පස්සේ මේක මෙන්න මේ යටින් දෙකක් අරින්න ඕනේ. යට මේකෙන් යටම ලයින් එකෙන් දෙකක් ඇරියා, උඩ ලයින් එකෙන් එකක් ඇරියා. මේකෙන් අරින්නේ නැහැ. මෙන්න මෙහෙම ඒ කට්ටිය මාක් කරගත්තා. ඊට පස්සේ ඊගව ලයින් එක ගත්තා. ඔන්න හෝම මාක් කරගත්තා. මෙයාවත් ඔන්න හෝම මාක් කරගත්තා. හරිද? එතකොට මෙතනින් ඉතුරුලා තියෙන උඩ එකෙන් දෙකයි මෙතනින් එකයි මෙන්න මේ විදිහට. හරිද? යට එකෙන් දෙකක් අරින්න ඕනේ පළවෙනි එක මාක් කරලා. ඊට පස්සේ ඒ ටිකේ ගුණිතය එකතු කරගන්න ඕනේ. මෙන්න මේ ටිකේ ගුණිතය එකතු කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. හරිද? පේනවනේ මෙතන ඉන්න බෑ. පේනවා. එක් වරක් 14 14යි 14 වරක් 3 42යි. 6 වරක් 1 6යි 6 වරක් 1 6යි. එක් වරක් 2 2යි 2 වරක් 14 28යි. ඒක වරහන් ඇතුලේ ලියා ගන්න. මොකද තව පොඩි වැඩක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් අඩු කරන්න ඕනේ. දැන් මේකේ අපි ඇරියේ මෙතනින් දෙකක්නේ. ඊට පස්සේ මේකේ අරින්න ඕනේ මෙතනින් දෙකක්. ඒ දෙක ඇරලා මෙන්න මෙහෙම මාක් කරගන්න ඕනේ. හරිද? දැන් මෙහෙම එකපාරට පින්තූර දිහා බලපුවම තේරෙන්නේ මෙන්න මෙයාව අයින් කරගත්තට පස්සේ තේරෙනවා. මේ අතර ගියපු ටික. හැමතිස්සෙම මේන් ඩයගනල් එකෙන් තමයි සබ් ඩයගනල් එක අඩු කරන්නේ. ඒ කියන්නේ වමෙන් දකුණට පාත් වෙන කෙනාගේ අනිත් එක්කෙනා අඩු කරන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් අපිට ඕනේ මෙයාගේ ගුණිත ටික ගත්තනේ දැන් සබ් ඩයගනල් එක තමයි අඩු කරන්න තියෙන්නේ. සබ් ඩයගනල් එකේ ගුණිත ටික අපි ගමු. එක් වරක් 14 14 14 වරක් 1 14යි. 14 වරක් 14 14 වරක් 14යි. 3 වරක් 2 6යි 6 වරක් 6 36යි. හරිනේ බලන්න 3 වරක් 2 6යි 6යි 6 වරක් 6 36යි 14ක් 14 14ක් 14යි. 1 වරක් 14 14 14ක් 14යි. හරිනේ එතකොට. දැන් මේ වේ ගුණිතය අඩු කරලා බලමු. 6 නම් උත්තරේ එන්න අපිට කලින් ගත්තාගේ ඩෙට් ඒක අපිට කලින් ආවේ 12යි කියලානේ. අන්න ඒ ගානට මෙන්න මේකෙන් එන ගාන සමාන වෙන්න ඕනේ. 42යි 6යි 48යි 48යි 28යි 48යි 58යි 68යි 68යි 8යි 76යි. 48යි 58යි 76යි. එකෙන් අඩු වෙන්න ඕනේ 14 14යි 28යි 28යි 36යි 28යි 38යි 48යි 58යි 64යි.
70ට අතරක් ගියාම 12යි. දැක්කන අරකෙදි මැට්‍රික්ස් තුනක් හොයාගෙන අර මේ වගේ කපන විදිය ලියා තව ගොඩක් ෆෝකස් වෙන්නත් ඕනේ. කපන විදිය ලියාගෙන එහෙම සෑහෙන්න ගේමක් ගහලා තමයි ඒකෙදි ඩෙට් එක හොයාගන්නේ. මේකෙදි මෙන්න මේක ඉරි ටික තේරුම් ගත්තා නම් ඉරි ටික ගහන්න ඕන විදිය මතක තියාගත්තා නම් ඩෙට් එක ගන්න තියෙන්නේ එකතු කිරීම ගුණ කිරීම ටිකකින් විතරයි. අර එක එහෙම නෙවෙයි ලොකු ස්ටෙප් ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා එහෙමනේ තියන්නේ. මේකද ඔයාලට ඉක්මනට ඩෙට් එක ගන්න පුළුවන්. ඕක තමයි ඩෙට් එක ගන්න ක්‍රම දෙක. ඊගා වීඩියෝ එකෙන් දෙන්න සිමල්ට